මේ මෝඩ තරිදු. මේ මෝඩියා කියන්නේ ඉලිපා හරිද? ඔයා ඔහොම කියලා ගමේ හැමෝම මට කියන්නේ මෝඩ තරිදු. කටලා ගනි. උඹ මහලු තරිදු. ඒවත් නම් කයිය තියෙනවා. මේ උඹ රංගපාන්න පුළුවන්ද? මට රංගපාන්න පුළුවන්. මට රංගපාන්න පුළුවන් හොඳට. ඒ කියන්නේ උඹ කොහේ හරි මිට කලින් රංගපාලා තියෙනවද? ඇයි රාජධානියේ දවල්ම ගෙල්ලේ මම හිටියනේ. උඹ ඒකෙත් හිටියද? ඔව්. යා මොඩියා ඒකටත් අහුවෙ. හරි මේ එහෙනම් උඹ මට කරලා පෙන්නපන්. ඒ කියන්නේ මේ අන්ධ මිනිස්සෙක් ඇස් පේන්නේ නැති මිනිස්සෙක් චරිතයක් කරලා පෙන්නපන්. එතකොට අංශ භාගෙද? මම කියන්නේ ඇස් පේන්නේ නැති මිනිස්සෙක් එක. අද ඔය තදිදු. කක්කෝ මේ තියෙන්නේ නියමට. මේ දවපන්. මෙහෙට දාපන් මෙහෙට. ඒ තදිදු. මේ මං ඔබට කිව්වේ අර වලපන් බෙදලා බඩුකට මට පේන්නේ නැහැ දාපිටේ මට පේන්නේ නැහනේ. උඹ නියමටම කරනවා බං. මේ මං කිව්වා වගේ උඹ ඇස් පේන්නේ නැති විදියට එතන ගිහලා ඉඳපන්. හරි. ඊටු ටික මම බලා ගන්නවා. හරිද? ටැටරයක් මොකද්ද? බලන්න නේද නෝන වෙන දේවල් මිනිස්සුන්ට නේද? වරෙන්. මාව ගෙන්නන්න දාපිටේ යන්නේ මට පේන්නේ නෑනේ. මාත්‍යෝ ඇයි මේ නෝනේ කෙනෙකුත් ඉන්නේ ඔය මාත්‍යා සුවඳින්නේ අඳුරගන්නේ දුම හැකියාවක් තියෙන මාත්‍යා. ඔව් දැන් සුවඳින්නේ මාත්‍යා මේ ඉන්නේ තරිඳු. මේ ඉන්නේ දාපිටින් අයියා මාත්‍යා මේ ඉන්නේ තරිඳු. ඉතින් මේ ගොඩාක් දක්ෂ හොඳ කොල්ලෙක් මාත්‍යා හොඳට ඉගෙනගෙන ඉන්නේ. කරුණික මහත කියන්නේ මහත්යෝ උපතින්ම S2 පේන්නේ නැහැ. එදා ඉඳලා මහත්යෝ ඉතින් මම තමයි මුගේ හැම දෙයක්ම බලන්නේ නේද කියපන්. ඔව් මගේ හැමදේම බලා කියාගන්නේ දාපිටි අයියා තමයි. ඔව් ඉතින් මහත්යෝ මේ ආබාධිත පුද්ගලයන්ට ඉතින් මේ ආධාර වගේක් දෙනවා කියලා ආරංචියක් ආව මහත්යෝ. ඉතින් මේ අපේ තරිඳුටත් මොකක් හරි ආධාරයක් දෙන්න පුළුවන් නම් මහත්යලාට බොහොම පින් මහත්යෝ තරිඳු වැඳපන්. ඔව් මහත්යෝ ගොඩාක් පින්. බලන්න කොච්චර ධෛර්යවන්ත තරුණයෙක්ද. කොච්චර බාධක මැද ජීවිතය අරන් ගියත් ඉගෙනගෙන මට නම් හරිම සතුටුයි දරුවෝ. හරිම සතුටුයි. හරිම ආදර්ශවත් තරුණයෙක්. තරුණ පුතේ අපිට හරිම සතුටුයි අද ඔයව හම්බෙච්ච එක ගැන. තරුණ පුතේ ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ තනි වෙලා නැහැ. දැන් මේ දාබිරි අයියා ඉන්නවා. ඒ වගේම අපි ඉන්නවා. ඔයාලා වගේ අයට උදව් කරන්න. ඒ වගේම දෙවියෝ මේ ලෝකෙට හැමෝම එවලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න. ඔය ඉගෙනගත්තු දේවල් වලින්